මගේ පහුගේ අවුරුදු 10 ව්‍යාපාර ජීවිතේ මම හම්බ කරගත්ත වත්කම් ටික තමයි මේ මගේ පිටිපස්සෙන් ඉන්නේ. මේ ඉන්නේ මාත් එක්ක අවුරුදු 7, 8, 9 වගේ කාලයක් මාත් එක්ක මේ මගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා වැඩ කරන මගේ ස්ටාෆ් එක. මේ තමයි මගේ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එක. මම කන්නේ, බොන්නේ, ක්‍රිකට් ගහන්නේ, සින්දු කියන්නේ මේ ඔක්කොම කරන්නේ මේ සෙට් එකත් එක්ක. අද මට හිතුණා මේ කට්ටිය ගැන පුංචි වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඒකට හේතුව තමයි අද මම මේ ඉන්න තත්ත්වෙරෙන්න මේ කට්ටිය නොසෑහෙන්න වැඩ කරලා තියෙනවා. ව්‍යාපාරයක ඇත්තටම දියුණුව මනින්නේ කොහොමද? මං හිතනවා ව්‍යාපාරයක ඇත්තටම දියුණුව මනින්න පුළුවන් ක්‍රමය තමයි ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න මිනිස්සු කොච්චර කල් ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවද කියන එකෙන්. මේ ඉන්නේ මගේ ඔපරේෂන්ස් මැනේජර් සජිත්. සජිත් මාත් එක්ක අවුරුදු 9ක් තිස්සේ ඉන්නවා. මම මුලින්ම මගේ ව්‍යාපාරේ පටන් ගන්නකොට මට හිටියේ සජිත් විතරයි. මම සජිත් එක්ක එකතු වෙලා තමයි මුලින්ම වැඩේ පටන් ගත්තේ. සජිත් අවුරුදු 9කට කලින් ඔයයි මා එකතු වෙලා ලොරි බෑවා, කන්ටේනර්ස් බෑවා. අපිම තමයි අපේ ෆැක්ටරියට මැටීරියල් ගෙනාවේ. අපිම තමයි අන්ලෝඩ් කරේ. අපි දෙන්න සෑහෙන කට්ටක් කෑවා. අද එදා ඉඳලා මෙතන එනකොට ඔපරේෂන්ස් මැනේජර් වෙලා තියෙනවා. මොකද හිතන්නේ මේ කාලය ගැන? කාලය තුළ ඇත්තටම සෑහෙන මහන්සි වුණා මේ තත්ත්වයට ගේන්න. මේක රැකියාව විදියට දියුණු වෙනවට වඩා මගේ ජීවිතේ හොඳ මිනිස්සෙක් වෙන්නේ කොහොමද කියලා මම සර් දිහා බලලා තමයි මේ ඉගෙන ගත්තේ. මේ ඉන්නේ අපේ මාකටිං මැනේජර් ගිහාන්. ගිහාන් ආවෙත් ඉතාලම කුඩා තැන ඉඳලා. අවුරුදු 7ක් 8ක් යනකොට ගිහානුත් දැන් අපේ කම්පැනි එකේ මාකටිං මැනේජර් වෙලා ඉන්නේ. ගිහාන් අවුරුදු 7-8කට පස්සේ ඔයාලට මොකද හිතෙන්නේ ඔයා ආපු ගමන් මග ගැන අපේ කම්පැනියත් එක්ක? මම අතන ජීවිතේ ගොඩක් දේවල් මේ කරගත්තා. ගොඩක් සතුටින් ගියා. අතන වැඩිම මම සතුටින් මේ ශ්‍රමාව ඔස්සේ ඉස්සන්. මේ ඉන්නේ චරිත් අපේ සීනියර් ඇකවුන්ටන්ට්. චරිත් අපිත් එක්ක කොච්චර කල්ද දැන්? අවුරුදු 8ක්. මේ ඉන්නේ නිශාන්ත අපේ කම්පැනි ඉලෙක්ට්‍රීෂියන්. මම හන්දර ගියත් දවසක එක්ක යන්නේ නිශාන්තව තමයි. එච්චරට වැඩකාරයෙක්. අවුරුදු දැන් 7ක් 8ක් විතර තිස්සේ මාත් එක්ක වැඩ කරනවා. මගේ ජීවිතේ මගේ පවුලට පස්සේ මම වැඩිම ආදරය කරන පොර තමයි මේ ඉන්නේ. මගේ මේ අවුරුදු 10ක ව්‍යාපාර ජීවිතෙන් ඕගලන්ට දෙන්න තියෙන උපදේශය තමයි අපිට කොච්චර ව්‍යාපාර අයිඩියාස් තිබුණත් ඒවා ක්‍රියාත්මක කරන්න අපේ මිනිස්සු ඉන්න ඕනේ. අපි හරි මිනිස්සු එම්ප්ලොයි කරගෙන ඒගොල්ලන්ව බලාගත්තොත් අපිට අපේ ගමන යන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි.